මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පොලිස් ප්‍රතිදේශබන්දු තෙන්නකෝට තුන්වේලම නිවසින් කෑම ගෙන ඒමට අවසර ලබා දී තිබේ. බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් ඊයේ දිනේ එම අවසරය ලබා දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පොලිස් ප්‍රතිදේශබන්දු තෙන්නකෝන් සිය ආහාර වේල නිවසින් ලවා ගැනීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා පසුගියදා ඉල්ලීමක් කර තිබුණා. එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි මෙම අවසරය ලබා දී ඇත්තේ. ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොන්දේසි වලට අනුගත වෙමින් ආහාර ගෙන ඒම සිදු කළ යුතු වනවා. එමෙන්ම දුම්බර බන්ධනාගාරයේ අධිකාරිවරයා නියම කරන වේලාවටම ආහාර රැගෙන ආ යුතුයි. අදාළ ඉල්ලීමට අනුමැතිය ලැබීම සමග හිටපු පොලිස් ප්‍රතිදේශබන්දු තෙන්නකෝන් බන්ධනාගාරයෙන් කෑම සැපීම සම්පූර්ණයෙන්ම නතර කරන බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේ.